වන්නි ප්‍රදේශයේ LTTE ත්‍රස්තවාදීන්ගේ බලකොටු බිඳමින් ඉදිරියට ඇදෙන රණවිරුවන්ට උපරිම ශක්තියක් ගුවන් හමුදාවෙන්ද ලැබෙන බව ක්‍රියාන්විත ප්‍රදේශයේ සිටින අපනියෝජිත අනුරුද්ධ කුඹුර පවසයි. LTTE යුද ශක්තිය හීන කරමින් විරෝධාර රණවිරුවෝ සාර්ථකව මෙහෙයුම් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිති. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අනුරුද්ධ කුඹුර සමග දැන් අප සම්බන්ධ වෙනවා. වන්නේ පිහිටි LTTE ත්‍රස්තවාදීන්ගේ කඳවුරු වලට හා බංකර් වලට ගුවන් හමුදාවෙන් එල්ල කරන ප්‍රහාර දැඩි කොට තිබෙනවා. උතුරට ඇදෙන රණවිරුවන්ට ගුවන් හමුදාවෙන්ද ලබා දෙන්නේ නොමද සහායක්. සතුරු කඳවුරු විනාශ කොට මහබිම බේරා ගැනීම සඳහා ගමන් කරන පාබල සේනාංක වලට අවශ්‍ය අමතර පාබල සේනාංක ඉදිරි ආරක්ෂක කලාපයටම ගුවනින් රැගෙන ඒමෙන් වන්නේ සටනේදී ගුවන් හමුදාවෙන් සිදු කරන සේවාව මිල කළ නොහැකි. එවැනි අවස්ථා කිහිපයකටම මුහුණ දීමට ඉදිරි ආරක්ෂක කලාපයේ සිටි අපටද සිදු වුණා. විශේෂයෙන්ම අමතර පාබල සේනාංක ගොඩබිම් මාර්ග ඔස්සේ සටන් පෙරමුණට ගමන් කරන විටදී ඇතිවන ප්‍රමාදයේ ඉදිරි සටන් පෙරමුණේ අවාසිදායක තත්ත්වයක් මතුවීමට හේතු විය හැකියි. එවැනි අවාසනාවන්ත අවස්ථා පිළිබඳ ඉතිහාසයේ අවශ්‍ය තරම් උදාහරණ පවතී. මෙවර වන්නේ සටනේ ගුවන් හමුදාවෙන් සිදුවෙන සුවිශේෂම සේවාව වන්නේ ක්ෂණිකව අමතර බටපිළිස් සටන් පෙරමුණටම ප්‍රවාහනය කිරීමයි. විශේෂයෙන්ම මන්නාරමේ පවතින විවෘත භූමිය පසු කර පාපල සේනාංක වලට ඉදිරියට ගමන් කිරීම ප්‍රබල අභියෝගයක්. එම අභියෝගයේ ජය ගැනීම සඳහා ගුවන් හමුදාවෙන්ද අවශ්‍ය සහාය ලැබෙනවා. MI-24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යාන යොදා ගනිමින් විවෘත භූමියේ ඇති ත්‍රස්තවාදීන්ගේ කිලෝමීටර් ගණනාවක් දිග ඇති ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් හමුදාවෙන් දැඩි ප්‍රහාර එල්ල කරනවා. මේ අනුව වන්නේ සටනේදී ගුවන් හමුදාවෙන් සිදුවන සේවාව කෙතරම්ද යන්න සටන් පෙරමුණේදී අපට පැහැදිලි වුණා.